අපි හැමෝම දන්නා නත්තල් සීයා කියන්නේ රතු ඇඳුමක් ඇඳලා හෝ ගාලා hina වෙලා ළමයින්ට තෑගි දෙන කරුණාවන්ත මහත්තයෙක්. හැබැයි ඔබ දන්නවද යුරෝපයේ පැරණි ජනප්‍රවාදවලට අනුව නත්තල් සීයට ඉතාමත් බය හිතෙන අඳුරු පැට්ටක් තිබුණා කියලා. හොඳ ළමයින්ට තෑගි ලැබෙද්දී නරක ළමයින්ට දඬුවම් දෙන්න නත්තල් සීයයි කාපු භයානක චරිත ගැන ඔබ අහලා තිනවද? අද අපි ෆැක්ට් කෝටෙක්ස් හරහා නත්තල් සීයාගේ සැගවුණු අඳුරු රහස් සහ ඒ පිටුපස ඇති මනෝවිද්‍යාව ගැන කතා කරමු. නත්තල් යක්ෂයා. නත්තල් සීයාගේ ලොකුම සතුරා වගේව සහායකයා තමයි ක්‍රැම්පස්. මොහු අඩක් එළුවෙක් සහ අඩක් යක්ෂයෙක් වැනි පෙනුමක් ඇති චරිතයක්. නත්තල් සීයා හොඳ ළමයින්ට තෑගි දෙද්දී නරක ළමයින්ව අල්ලගෙන ගෝණියක දාගෙන යන්නේ ක්‍රැම්පස්. මේක නිකන් කතාවක් නෙවෙයි. ජර්මනිය සහ ඕස්ට්‍රියාව වැනි රටවල අදටත් ක්‍රැම්පස් උත්සව පවත්වනවා. මේකෙන් බලාපොරොත්තු වුණේ දඬුවමට ඇති බය හරහා ළමයින්ව පාලනය කිරීමයි. අයිස්ලන්තයේ හොරු 13 දිනා. අයිස්ලන්තයේ නත්තල් සීයෙක් වෙනුවට ඉන්නේ යුලි ලෑඩ්ස් කියලා හඳුන්වන සහෝදරයෝ 13 දෙනෙක්. හැබැයි මුන් කරුණාවන්ත නැහැ. එක එක්කෙනාට එක එක හොරකම් කිරීමේ පුරුදු තියෙනවා. කෑම හොරකම් කරන දොරවල් වලට තට්ටු කරලා බය කරන මේ සහෝදරයෝ නත්තල් කාලෙට ගෙවල් වලට පැනලා කරදර කරනවා. ඔවුන්ගේ අම්මා ග්‍රීලා කියන්නේ නරක ළමයින්ව උයාගෙන කන මිනිමරු යක්ෂණියක්. කිලිටි නත්තල් සීයා. නත්තල් සීයා පිරිසිදු ලස්සන ඇඳුම් ඇඳට බෙල්ස්නිකල් කියන්නේ කිලිටි වුණු සත්ව හම්බැඳගත්තු අති කෝටුවක් තියාගෙන ඉන්න චරිතයක්. ඔහු ගෙවල් වලට ඇවිත් ළමයින්ගෙන් ප්‍රශ්න අහනවා. වැරදි පිළිතුරු දෙන ළමයින්ට ඔහු කෝටුවෙන් පහර දෙනවා. මෙය ඊටමත් රළු සහ බියජනක සම්ප්‍රදායක් වුණත් ළමයින්ව විනයගත කරන්න මෙය අතීතයේ භාවිතා කළා. බිය හරහා පාලනය කිරීමේ මනෝවිද්‍යාව. Psychology of Fear. ඇයි මේ වගේ බය හිතන චරිත නත්තලට එකතු වුණේ? මනෝවිද්‍යාත්මකව බැලුවොත් මේ ක්ලාසිකල් කන්ඩිෂනින් වලට සමානයි. තෑගි ලැබීමේ බලාපොරොත්තුවට වඩා දඬුවම් ලැබීමේ බිය මිනිස් මොළයට තදින් බලපානවා. අතීත සමාජය ළමයින්ව යහමගට ගන්න මේ බය කියන සාධකය ආයුධයක් කරගත්තා. නත්තල් සීයා සතුට නියෝජනය කරද්දී ක්‍රැම්පස් වැනි චරිත වගකීම සහ විනය නියෝජනය කළා. නූතන ග්‍රින්ච්. අද කාලේ අපි දකින ග්‍රින්ච් කිරණ්ඩෙත් නත්තල් සීයගේම මේ අඳුරු පැට්ටේම නූතන අනුවාදයක්. නත්තලට වෛර කරන සතුට හොරකම් කරන මේ චරිතය හරහා පෙන්වන්නේ මිනිස් හදවතේ තියෙන තනිකම සහ අසතුටයි. නත්තල් සීයගේ අඳුරු පැත්තෙන් අපිට ලැබෙන ලොකුම පාඩම තමයි ජීවිතේ ආලෝකය වගේම අඳුරත් පවතිනව බව වටහා ගැනීම. ඉතින් ඔබ මේ අඳුරු නත්තල් කතා ගැන කලින් දැනගෙන හිටියද? ඔබටත් ක්‍රැම්පස් වගේ චරිතයක් හමු වුණොත් මොකද කරන්නේ? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේම මනස අවලු කරන සහ දැනුම දෙන කරුණු දැනගන්න ෆැක්ට් කෝටෙක්ස් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඊළඟ වීඩියෝෙන් හමු වෙමු.